ඕකේ. අපි යන වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකක් නේ දුන්නේ. අහන්න. පළවෙනිම ප්‍රශ්නය අපෙන් අහනවා ලිතියම්, සෝඩියම්, මැග්නීසියම් අතරින් උපරිම ද්‍රවාංකයේ ඇති මූලද්‍රව්‍ය කවුද කියලා අහනවා. නේද? උපරිම ද්‍රවාංකයක් ගැන හිතනවා නම් අපි මුලින්ම බලලා ඉන්න ඕනේ මේ ලෝහ කවුද කියන එක. නේද? මේ ලෝහ කවුද? එකක් ලිතියම්, අනිත් කෙනා සෝඩියම්, අනිත් කෙනා මැග්නීසියම්. ඒතර ලිතියම් සහ සෝඩියම් අයිති වෙන්නේ මොන කාණ්ඩයටද? පළවෙනි කාණ්ඩයට. මැග්නීසියම් අයිති වෙන්නේ දෙවෙනි කාණ්ඩයට. කොහොමනේ? මේ දෙකම ලෝහ. මේ සියල්ල මොනවද? ලෝහ. අපි S ගොනුවත් ඉගෙනගෙන තියෙන නිසා දන්නවා මේවා ලෝහ. ලෝහ හදන්නේ මොන බන්ධනද? ලෝහක බන්ධන. ආයමුතුෙන් දෙයක් නැහැ. ලෝහ හදන්නේ ලෝහක බන්ධන. එතකොට ලෝහයක් හදන ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය රඳා පවතිනවා එම ලෝහක බන්ධනයට සපයන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත. නේද? එතකොට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ලෝහක බන්ධනයට දායක කරන්නේ ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. මොකද මෙයාලගේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තාම ns 1යි තියෙන්නේ. එතකොට මේ s1 තමයි යා ලෝහක බන්ධනයට දායක කරන්නේ. එහෙනම් ලෝහක බන්ධනයට එකක් ඉලෙක්ට්‍රෝන දායක කරයි. එතකොට ඊළඟ කතාව තමයි මැග්නීසියම් වගේ ලෝහ එයාලට තියෙනවා ns2 වින්‍යාසය. පැහැදිලි? ns2. එතකොට මෙයාලා ලෝහක බන්ධනයට ඉලෙක්ට්‍රෝන කීයක් ලබා දෙනවද? ඉලෙක්ට්‍රෝන 2ක් දායක කරයි. එතකොට ලෝහක බන්ධනයට දායක කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන විට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය මොකක් වෙනවද? වැඩි වෙනවා. හරිනේ? එම නිසා මේ ලිතියම්, සෝඩියම්, මැග්නීසියම් අතරින් මැග්නීසියම් ප්‍රබලම ලෝහක බන්ධන සාදයි. හරි? එහෙනම් ප්‍රබලම ලෝහක බන්ධන හදන්නේ මැග්නීසියම්. එම නිසා ඔන්නෝවා අතරින් වැඩිම ද්‍රවාංකයක් තියෙන මැග්නීසියම්. පැහැදිලි? අන්න ඔය ගානට තර්ක කරන්න ඕනේ. තේරුණාද? මේවා මොනවද? මේවා අතර හැදෙන්නේ බන්ධන මොනවද නේද? ආන්ගේ බන්ධන අපි හඳුනාගන්නේ කොහොමද? ඒවයි ප්‍රබලතාවයෙන් සසඳන්නේ කොහොමද? තේරුණාද? ආන් ඒ ටික පුළුවන් වෙන තරමට අපි මේක හොඳට පුළුවන් කරන්න. ඒතකොට මේක තියෙන බන්ධන ව්‍යුහ පාඩමේ නේද? රයිට්. එහෙනම් අපි ওই ටික ගැන පොඩි සාරාංශයක් පොඩි විස්තරයක් ලියමු. මම යෝජනා කරනවා පුළුවන් නම් ওই ව්‍යුහගත ප්‍රශ්න උනත් තීරු කපලා එක ප්‍රශ්නයක් ওই චූටි තීරුව අලවල ඊට පස්සේ ඒක යටින් ඔකට විවරණයක් ලියන්න. නැත්තම් ඔකට නිකන් උත්තර ලිව්වා කියන එක වැඩක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා ඔයා දන්නවා එක්ක ඔය තීරුව අලව ගන්න පොඩි රූල් එක දෙකක වගේ ප්‍රමාණයක් තියලා දැන් විවරණය ලියන්න පටන් ගමු. මෙහෙම ලියන්න විවරණේ. මෙහෙම ලියමු. නෑ මේ දැන් මේ ප්‍රශ්න මේකේ දැන් පේපර් එකේ තියෙනවනේ මෙතන චූටි තීරුවක් කපලා අලවත හැකිනේ. නැත්තම් මෙහෙම කරන්න. නේ? ඔයාලා දැන් චූටි තීරු කපන්න අමාරුයි නම් මේ පළවෙනි A කොටසම කපලා අලව ගන්න. ඊට පස්සේ ඒකේ පල්ලෙහෙන් රෝම ඉලක්කම් 1 කියලා දාලා ඒකේ එකේ විවරණය ලියන්න, දෙකේ විවරණය ලියන්න. ඔයා කැමති විදිහක් එක් කරගන්න. ඒකට අදාළ ඉඩ තියාගෙන දැන් මම මේ කියන විවරණය ලියන්න. එහෙනම් ලියන්න. මෙහි දක්වා ඇති සෝඩියම්, මැග්නීසියම්, ලිතියම්, සෝඩියම්, මැග්නීසියම්. හරි? මේ දක්වා ඇති ලිතියම්, සෝඩියම්, මැග්නීසියම් සියල්ල ලෝහ වන අතර ලිතියම්, සෝඩියම්, මැග්නීසියම් සියල්ල ලෝහ වන අතර ඒවා ලෝහක බන්ධන සාදයි. ඒවා ලෝහක බන්ධන සාදයි. හරි? ඒවා ලෝහක බන්ධන සාදයි. හරිනේ? එහිදී ලිතියම් සහ සෝඩියම් S ගොනුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය බැවින් ඒවා ලෝහක බන්ධනය සෑදීමට දායක කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය S ගොනුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය බැවින් ඒවා ලෝහක බන්ධනය සෑදීමට ඉලෙක්ට්‍රෝන එකක් දායක කරන අතර
මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන එකක් දායක කරන අතර මැග්නීසියම් ලෝහක බන්ධනය සෑදීමට ලෝහක බන්ධනය සෑදීමට ලෝහක බන්ධනය සෑදීමට ඉලෙක්ට්‍රෝන දෙකක් දායක කරයි. ඉලෙක්ට්‍රෝන දෙකක් දායක කරයි. හරි ඊට පස්සේ ලියන්න. එම නිසා වඩා ප්‍රබල ලෝහක බන්ධනය සාදන්නේ මැග්නීසියම් බැවින් වඩා ප්‍රබල ලෝහක බන්ධනය සාදන්නේ මැග්නීසියම් බැවින් එහි ද්‍රවාංකය උපරිම වේ. එහි ද්‍රවාංකය උපරිම වේ. එහෙනම් මේ කතාව ඔතන තියෙනවා පැහැදිලි. ඔන්න ඔය වගේ සාර්ථක උත්තරයක් ගොඩනගන්න සාර්ථකව තියරි ටික දැනගන්න ඕනේ. හරිනේ? right. ඊළඟ කොටස අපි යනවා ලිතියම් සෝඩියම් පොටෑසියම් අතරින් ජලය සමග වඩාත් ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරන මූලද්‍රව්‍ය. මෙතනට ඉතින් S ගුණුවත් පොඩ්ඩක් ඕනේ. එතකොට අපි දන්නවා ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීනියම් සීසියම් මතක ඇති අපි මේවා වීඩියෝ දදා බැලුවා. S ගුණුවේ මූලද්‍රව්‍ය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කිරීම පළවෙනි කාණ්ඩයේ කට්ටියගේ වීඩියෝ හිටම් බැලුවා. ඒතර මේ වීඩියෝ වලදී අපිට පැහැදිලි වුණා ලිතියම් කැලලක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? සෝඩියම් කැලලක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? සාමාන්‍ය ලිතියම් දාපුවම එච්චර ප්‍රබල නැහැ. සෝඩියම් දාපුවම චුට්ටක් ගිනි ගැනීමක් තියෙනවා. හැබැයි පොටෑසියම් පුපුරන සුළුයි. රුබීනියම් කැලලක් යන දාපුවම දාන ටෙස්ට් ටියුබ් එකත් එක්ක පුපුරනවා නේද? ඊට පස්සේ ඉතින් සීසියම් ෆ්‍රැන්සියම් අපි දාන්න හිතන්නේවත් නැහැ වතුරට. මොකද එතන අධික පිපිරුමක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මෙව්වා ජලය සමග ප්‍රතික්‍රියාශීලීතාව කාණ්ඩ දිගේ පහළට මොනවා වෙනවද? වැඩි වේ. හරි? එහෙනම් කාණ්ඩ දිගේ පහළට ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වේ. ඒ නිසා ලිතියම්ට වඩා සෝඩියම්ට වඩා පොටෑසියම් මොනවා වෙනවද? ජලය සමග ප්‍රතික්‍රියා කිරීමේ ශීඝ්‍රතාව වැඩිය. හරි ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කරන එක අහන්නේ. එහෙනම් ජලය සමග ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කිරීම. ලිතියම්ට වඩා සෝඩියම් වැඩි, සෝඩියම්ට වඩා පොටෑසියම් වැඩි. එම නිසා ඔකේ උත්තරේ එන්න ඕනේ කවුද? පොටෑසියම්. ඒක හරි ගියපුවාට උස්සන්න බෑ. හරි ඒක හොඳට පුළුවන් ප්‍රශ්නයක් නේද? එතකොට එතන විවරණයේ විදිහට මේ දේවල් ටික සලකුණු කරගන්න මේ තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එහෙනම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය එව්වා කොහොමද එයාලගේ ඔය ජලය සමග ප්‍රතික්‍රියාශීලීතාව වෙනස් කරගන්න කියන එක දාගත්තා නම් හරි. පැහැදිලි ඇතිනේ නේද? හරිනේ? right. දෙවෙනි එකට අපි යනවා සෝඩියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් අතරින් වැඩිම තාප ස්ථායීතාවයක් තියෙන කාබනේටය කවුද කියලා අහනවා. එහෙනම් කාබනේට සියල්ලම ඔය තියෙන ඒවා අපි ගත්තාම S ගුණුවේ මූලද්‍රව්‍ය සහ S ගුණුවේ මූලද්‍රව්‍ය ටිකක් තමයි එකතු වෙලා තියෙන්නේ පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. අපි බැලුවොත් මොකක්ද වෙන්නේ කියලා දැන් අපි ආයෙ බලමු. සෝඩියම් කාබනේට් ඊට පස්සේ අපිට තියෙනවා මැග්නීසියම් කාබනේට් ඊට පස්සේ කැල්සියම් කාබනේට්. මේ සියල්ලගෙම අපි මෙතනට ගත්තාම සෝඩියම් ධනායනයි එකෙන් දෙන්නෙක් හැදෙන්න ඕනේ කාබනේට හැදෙන්න ඕනේ. මේවායේ මම අයන විකරණය කරලා බලනවා. මෙතනට එන්නේ මැග්නීසියම් ධන දෙක අයන සහ කාබනේට් අයන. මෙතනට එන්නේ කැල්සියම් ධන දෙක අයන සහ කාබනේට් අයන. හරිනේ? දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සියල්ලම අපි ගත්තාම හැමෝගෙම පැහැදිලි එක දෙයක් තියෙනවා පොදු ඇනායනයක් තියෙනවා. එහෙනම් හැමෝටම පොදු ඇනායනයක් විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන් කාබනේට ඇනායනය. ඒකට ඒක පොදුයිනේ හැමෝටම. ඒ නිසා අපිට ඒකෙන් සසඳන්න පුළුවන් දෙයක් බෑ. ඒතර අපිට සසඳන්න දෙයක් පුළුවන් වෙන්නේ මෙන්න මේ වෙනස් වෙච්ච කැටායනය මත. එහෙනම් කැටායනය එකිනෙක වෙනස් බැවින් කැටායනය මත වෙනස් වෙන ගුණයක් අරගෙන අපි සසඳනවා. හරි? එහෙනම් අපි මේකේ විස්තරය ලියනවා මොකද්ද? කැටායනය එකිනෙක වෙනස් බැවින් මාත් එක්කම ලියාගත්තක් කමක් නැහැ. මේ ටික පොඩ්ඩක් ලියාගමු. වෙනස් බැවින් කැටායනය මත රඳා පවතින සාධක. කැටායනය මත රඳා පවතින සාධක. ඒ කියන්නේ මොනවද? ද්‍රව්‍යශීලීතාවද ද්‍රවීකරණ බලයද?
ද්‍රවීකරණ බලය භාවිතයෙන් සැසඳීම. හරි. එහෙනම් අපි ද්‍රවීකරණ බලය භාවිතයෙන් සසඳමු. හරි. එතකොට අපි දන්න දෙයක් තියෙනවා මොකක්ද? ද්‍රවීකරණ බලය අනුලෝමව සමානුපාතිකයි කැටායනේ මොකයටද? ආරෝපණය. දෙවෙනි එක කතා කරන්න කලින් අපි ඕකත් එක්ක කතා කරලෙමු. කැටායනේ ආරෝපණය වැඩි වෙනකොට ද්‍රවීකරණ බලය වැඩි. නේද? ඒතර ඒ විදිහට ගත්තාම ආරෝපණය ධන එකට වඩා ධන දෙක වැඩි. ඒ නිසා සෝඩියම්ට වඩා වැඩි වෙනවා මැග්නීසියම් ධන දෙකයි කැල්සියම් ධන දෙකයි. එතන ද්‍රවීකරණ බලයෙන් වැඩිම කවුද? සෝඩියම්ට වඩා කැල්සියම් සහ මැග්නීසියම්. හරිනේ. එතකොට අපිට අරය ගැන බලන්නත් තියෙනවා. නමුත් මම ඕකේ අරය කියන සාධකයේ ඒ තරම් ලොකුවට බලපාන්න කතා කරන්නේ. මොකද ඕකේ ආරෝපණය කියන එක සිග්නිෆිකන්ට්ලි වෙනස් එකක් තියෙන නිසා. එතකොට අපි ඊළඟට බලනවා ද්‍රවීකරණ බලය කොහොමද රඳා පවතින්නේ ඊළඟ ගති ලක්ෂණ වලට. ද්‍රවීකරණ බලය අනුලෝමව සමානුපාතිකයි කෙනෙක්ගේ සහසන්නුජ ලක්ෂණ වලට. ඔබ බලන්න කෙනෙක්ගේ සහසන්නුජ ලක්ෂණ අනුලෝමව සමානුපාතිකයි ද්‍රවීකරණ බලය. ඒතර සහසන්නුජ ලක්ෂණ ප්‍රතිලෝමව සමානුපාතිකයි මොන ලක්ෂණද? අයනික ලක්ෂණ. එතකොට අයනික ලක්ෂණ කියන එක මත තමයි රඳා පවතින්නේ තාපස්ථායීතාවය. තේරෙනවද? එතකොට අපි ඊළඟ කතාවක් ලියනවා අයනික ලක්ෂණ කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා මොකේද? තාපස්ථායීතාවයට. එහෙනම් අපි තාපස්ථායීතාවයෙන් වැඩිම කෙනා විදියට සලකන්නේ එහෙනම් ද්‍රවීකරණ බලය වැඩි වෙනකොට සහසන්නුජ ලක්ෂණ වැඩි වෙනවා. නමුත් අයනික ලක්ෂණ අඩු වෙනවා. ඒතර අයනික ලක්ෂණ අඩු වෙනකොට මේ කියන්නේ තාපස්ථායීතාවය අඩු වෙනවා. එහෙනම් තාපස්ථායීතාවය වැඩිම වෙන්න නම් ද්‍රවීකරණ බල මොනවා වෙන්න ඕනේද? අඩුම වෙන්න ඕනේ නේද? එහෙනම් ද්‍රවීකරණ බල අඩු වෙනකොට සහසන්නුජ ලක්ෂණ අඩු වෙනවා. ඒ කියන්නේ අයනික ලක්ෂණ වැඩි වෙනවා. ඒතර අයනික ලක්ෂණ වැඩි වුණාම තාපස්ථායීතාවය වැඩි වෙනවා. එම නිසා වඩාත්ම තාපස්ථායීතාවය වෙන්නේ සෝඩියම් අදන කාබනේට්. එම නිසා තාපස්ථායීතාව වැඩිම වන්නේ සෝඩියම් කාබනේට්. හරි. ඔය ටික ගලපලා ලියාගත්තා නම් ඇති උතන. හරිනේ. ලියාගන්න. ඔය ටික ලියාගන්න ඉක්මනට.
okay හරි නේද right මේක හරි ගියපු අය අත උස්සන්න බලන්න මේක හරි ගියපු අය කවුරුත් නැහැ නේද ඒ කියන්නේ මේකේ ඔයාලා ගොඩාක් හිතන්න ඇත්තේ කැල්සියම් කාබනේට් හරි මැග්නීසියම් කාබනේට් හරි එකක් එනවා කියලා නේද? නමුත් අපි එතනට වඩා මෙතන ගොඩක් ફોකස් කරනවා. පැහැදිලිනේ? right. ඒතර ආර මතකද පළවෙනි කාණ්ඩයේ තාප වියෝජනය සහ දෙවෙනි කාණ්ඩයේ තාප වියෝජනය කියලා අපි කාබනේට් වල වෙනම ඉගෙන ගත්තා. ඒතර ඒ ටික මෙතනට ආයෙ නැවත මතක් කරගත්තා නම් වඩා හොඳයි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ටිකක් මම වේගෙන් කරගෙන යනවා. මොකද අද දවසේ මේකෙන් භාගයක්වත් ඉවර කරගන්න ඕනේ. නැත්නම් මේක අපි ෆේල් වැඩේ. right. ඊට පස්සේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. අතරින් වඩාත්ම ජලයේ ද්‍රාව්‍ය හයිඩ්‍රොක්සයිඩය කවුද කියලා අහනවා. ඒතර බලන්න කෑ ගහන්න එපා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔබට මතකද මම දෙවෙනි කාණ්ඩය ගැන උගන්වනකොට S ගොනුවේ මම කිව්වා හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩෙ දිගේ පහළට වේ කියලා. අඩු වේද වැඩි වේද? වැඩි වෙනවා. very good. එහෙනම් හයිඩ්‍රොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාව කාණ්ඩෙ දිගේ පහළට මොනවා වෙනවද? ජල ද්‍රාව්‍යතාව කාණ්ඩෙ දිගේ පහළට මොනවා වෙනවද? වැඩි වේ. That's good. So උත්තරේ එන්න ඕනේ කවුද මේකේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔබ තියරි පොයින්ට් කටපාඩම් කරගන්න ඕන පොයින්ට්. එම නිසා වැඩිම ජල ද්‍රාව්‍යතාව ඇත්තේ කාටද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. උත්තරේ ඒක ගත්ත අයත් උස්සම බලන්න. මම දැන් ඔය විටින් විට චෙක් කරනවා උඹලා S ගුණුව පාඩම් කරනවද D ගුණුව පාඩම් D ගුණුව තමයි කියන්නේ නෑනේ පාඩම් කරන්න බොරු කියනවා yes හරි මේ P ගුණුව පාඩම් කරාද ඒවත් විටින් විට චෙක් කරනවා මොකෝ ජල ද්‍රාව්‍යතාව කාණ්ඩ දිගේ පහළට වැඩි වේ මම පොඩි වෙනසක් නෝට් කරගෙන ඉන්නේ keep this point in your mind. I am not only a teacher, I am also a doctor. So each of your behaviors, changes, I can identify. හරි? උඹලා හැරනකොට මම දන්නවා මොකක්ද වෙන්නේ කියන එක. උඹට නෙමෙයි කිව්වේ ඔක්කොටම පොදුවේ. අරේ බලන්න පුළුවන්. නමුත් අරේ මහා ලොකු සිග්නිෆිකන්ට් ලොකු වෙනසක් වෙන්නේ නැහැ නේතන. ඔව්. පාර වෙනසක් තියෙනවද? සබ්ටයිටල් දාන්න. ඇයි උඹලා තේරෙන්නේ නැද්ද? ඔටෝ ජෙනරේට් වෙනවා මොකද මේ Zoom එකෙන් රෙකෝඩින් එක දාලා තියෙන්නේ. සබ්ටයිටල් ඔටෝ වැටේ. ඕකේ. මේ ඕකේ අපි එහෙනම් ඊළඟ ටිකට යමු. මම ලස්සන වදනක් දැක්කා මේ දවස්වල. මං ඉස්සරහට ඒ වදන මගේ පර්මනන්ට් වදන විදියට භාවිතා කරනවා. හරිද? මෙන්න වදන. හීන දකින්න නිදාගෙන නෙමෙයි නිදි මරාගෙන. මොකද නිදාගෙන දකින්න හීන කවදාකවත් ජීවිතේ ඇත්ත වෙලා නැහැ. එහෙම ඇත්ත වෙන්නෙත් නැහැ. හැබැයි නිදි මරාගෙන දකින්න හීන ඇස් දෙක පිය වෙන්න ඔන්න මෙන්න තියාගෙන ඇස් නිකන් රතු වෙලා ඇස් වලට වැලි ගැහුවා වගේ ගානට ඇස් කෙවෙනකොට දකින්න හීන තියනවා නේද? අන් ඒව හැබැයි වෙනවා. ඒක ඇත්ත. හරි? ඒ නිසා මහන්සි වෙන්න. රයිට් ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ක්ලෝරින් මැග්නීසියම් ෆොස්ෆරස් ක්‍රෝමියම් අතරින් උපරිම ඔක්සිකරණාංකය පෙන්වන මූලද්‍රව්‍ය දෙක වෙන්නේ කවුද කියලා අහනවා. එතකොට ඔතන මහා ලොකු තර්ක ගන්න ඕනේ නෑ. ධන 7 ඔක්සිකරණාංකය පෙන්වන්න පුළුවන් කවුරුද ඉන්නේ?
ධන 7 කියන උපරිම ඔක්සිකරණාංකයට යන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා මැංගනීස් අනිත් කෙනා ඉන්නවා ක්ලෝරින්. හරි? එතකොට එතන උත්තර වෙන්න ඕනේ උපරිම ඔක්සිකරණාංක පෙන්වන මූලද්‍රව්‍ය එක්කෙනෙක් මැංගනීස් අනිත් කෙනා ක්ලෝරින්. right. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා. මම ඒකේ ඔය තියෙන පාර්ට් එක පොඩ්ඩක් ඔහොම්මම තියලා ඕකේ B කොටස ඔහොම්මම තියලා මම පොඩ්ඩක් ඒකේ ඉනෝගනික් පාර්ට් එකක් තියෙනවා මට කියලා දෙන්න ටිකක් වෙලා ගන්න වෙනවා. මම හැමම ඊළඟට යනවා ඕකේ C කොටසට. හරි? ඔය ඉතුරු කරගන්න යනවා නැවත මට මතක් කරන්න. එතකොට N3 minus වල සංප්‍රයුක්ත ව්‍යුහය ලියන්නලු. අයනේ සංප්‍රයුක්ත ව්‍යුහය. කියන්නේ මෙතන තියෙන්නේ නයිට්‍රජන් පරමාණු කීයක්ද? නයිට්‍රජන් පරමාණු 3ක්. ඒතර නයිට්‍රජන් පරමාණුවකට උපරිම හදන්න පුළුවන් නයිට්‍රජන් අතර ට්‍රිපල් බොන්ඩ් එකක් විතරයි. මේ පැත්තට ආය බන්ධන හදන්න බෑ. මොකද සංයුජතාව මේ නයිට්‍රජන් වලට 5ක් තියන්න බෑ අපිට. එතකොට මෙතනට අපිට දාන්න වෙන්නේ එකසර යුගල් 3ක්. එතකොට මෙතන ධනාරෝපණයක් මෙතන ඍණ දෙකක් තියෙනවා. එතකොට මේක මේ විදිහට මෙතන ධන දෙකයි මෙතන ඍණයි වෙනවා. හරිනේ? පැහැදිලි ඔය විදිහට ඕකේ කැපිලා ගිහිල්ලා මෙතන ධනයි ඍණ අවසානයේ N3 මයිනස් එනවා. නම් මේක තමයි අපිට ඕක ගන්න පුළුවන් එක ව්‍යුහයක්. ඊට පස්සේ අපෙන් අහන එක ස්ථායි අයනේ ව්‍යුහයක්නේ සංප්‍රයුක්ත ව්‍යුහයනේ. තව කෙනෙකුට පුළුවන් මෙහෙම නයිට්‍රජන් අතර ඩබල් බොන්ඩ් එක්කුයි ආය නයිට්‍රජන් අතර ඩබල් බොන්ඩ් එක්කුයි එකසර යුගලයි. මෙතන ධනාරෝපණයි මෙතන එකසර යුගල් දෙකයි මෙතන දෙකයි. එතකොට මේ මෙතන ඍණාරෝපණයක් මෙතන ඍණාරෝපණයක් ඕක ගන්නත් පුළුවන්. හරිනේ? එතකොට මේකත් අපිට භාවිතා කරන්න පුළුවන් එක සංප්‍රයුක්ත ව්‍යුහයක්. එතන මේ ව්‍යුහ දෙකෙන් එකක් ඔබ ඇඳලා තියෙනවා නම් එතනට ලකුණු දෙනවා. හරිනේ? ඊට පස්සේ අපෙන් අහනවා සෝඩියම් A side හි ඔබ කියවා හෝ ඔබ අසා ඇති ප්‍රයෝජන. එතකොට ඔයාලට මතක තියෙන සෝඩියම් A side වල ප්‍රයෝජනය වැලි තලප හදන්න ඇහෙන්නේ නැහැ. අයියේ කියලා. වැලි තලප හදන්න ගන්න ඒව. හරි. මොනවාද? වායු බෑග්? yes. එයා බෑග් වල. මං හිතුවේ එයාගේ බෑග් වල කියලා. හරි? එයා බෑග් ඔය වාහනවල එහෙම තියනව නේද? වාහනවල තියෙන ඔය එයා බෑග් එක පිම්බෙන්නේ මොනවා හින්දාද ඔය කිමිකල් එක සෝඩියම් A side. ඒ කියන්නේ සෝඩියම් Na N3. එන මේක තියෙන්නේ. මේක මොකක් වෙනවද? ඕකේ කෙමිකල් ප්‍රොපර්ටි එක කියනවා white crystalline solid එකක්. මේක සුදු පාට කැට වගේ සංයෝගයක්. ඒතර highly toxic and reactive. මේක මාර විදියට toxic. ඒ කියන්නේ අපේ ඇඟට හොඳ නෑ මේක. ඒ වගේම highly reactive ප්‍රතික්‍රියාශීලීතාවයෙන් ඉහළයි. ඒතර decomposed to product nitrogen gas and sodium metal. මේ බලන්නකෝ මෙයා decompose වෙන්න පුළුවන් කැඩෙන්න පුළුවන් මොනවා බවටද sodium සහ N2 gas විදිහට. හොඳට බලන්න. මෙයා එතකොට එකපාර ලොකු ප්‍රමාණයක් මොනවා හදනවද? N2 gas හදනවා. sodium metal එක solid එකක් මේක gas හදනවා. එතකොට එකපාර N2 gas හදනකොට වායු බැලුන් එකක් ඇතුලේ වායුව එකතු වෙනවා. සාමාන්‍යයෙන් ඔය වාහන වල ස්ටියරින් වීල් එක අස්සේ තියෙනවානේ බෑග් එකක්, එයා බෑග් එකක්. ඔය ඩෑෂ්බෝඩ් එකේ තියෙනවනේ එයා බෑග් එකක්. ඔය එයා බෑග් ඇතුලේ මේ ක්‍රිස්ටල්ස් ටිකක් දාලා තියෙනවා. ඒතර ඒක රියැක්ට් වෙන්න පටන් ගත්තට පස්සේ එක දිගට රියැක්ට් වෙනවා. එක දිගට N2 gas පිරෙනවා. ඒ නිසා මේ බැලුම් බෝලේ පිම්බෙනවා. ඒ නිසා අර ගමන් කරන වාහනේ ගමන් කරන කෙනාව ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහා තියෙන එක දේවල් එක හැප්පෙන එක එහෙම වැළැක්වෙනවා. එතකොට අපිට ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා අපි අහලා තියෙන එක ප්‍රයෝජනයක් කියමු එහෙනම්. මොකද්ද? වාහනවල එයා බෑග් සඳහා භාවිතා කිරීම. එහෙම නැත්නම් වාහනවල එයා බෑග් පද්ධතිය තුල භාවිතා කිරීම. හරිනේ? වාහනවල එයා බෑග් පද්ධතිය තුල අපි භාවිතා කරන සෝඩියම් ඇසයිඩ්ස්. ඊට පස්සේ ඊළඟ එකට යන් අණුවල තිබිය හැකි බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් වල සැකසුම් දැක්වීම සඳහා පාවිච්චි කළ හැකි දල සටහන් තුනක් පහත දක්වා තියෙනවලු.
ඒ අතරේ අපිට කියනවා SiF4 XeF4 සහ SF4 යන පරමාණු වටා විකර්ෂණ ඒකකයන්හි සැලැස්ම දක්වන මේ එක් එක් කවච තුල මධ්‍ය පරමාණු බන්ධන රේඛා මගින් එකසර බන්ධන ඝන රේඛා මගින්ද ඔය එකසර යුගල් ඔය විදිහට දක්වන්නලු. හරි. අපි තෝරගන්න ඕනේ අපි ඔය අඳින්න යන කෙනාගේ කවුද ඔය අඳින්න යන්නේ අපි. හරි. අපි මුලින්ම බලමුකෝ මේ පළවෙනි එක ඔයා මොකක්ද දෙන්නේ? පළවෙනි view එකට ඔයා යන්නේ මොකද්ද? SiF4ද? SF4 පළවෙනි එකට යන්නේ. sure. ඇයි SF4 බලන්නකෝ. සල්ෆර් වටා ක්ලෝරින් පරමාණු 4ක් තියෙනවා. එතකොට සල්ෆර් වලට එක එකසර යුගලක් තියෙන්න ඕනේ. එතකොට මෙතන ගත්තාම සංයුජතාව 1 2 3 4යි. මෙතන 6 complete. අපි මොහොම්කරණය අතින් ගත්තොත් මොහොම්කරණය 1 2 3 4යි මේකත් එක්ක 5යි. මොහොම්කරණය 5ක් තියෙනවා කියන්නේ මෙතන විකර්ෂණ ඒකක 5කට යන්න පුළුවන් අවස්ථා දීලා තියෙන්නේ මොකක් විතරයිද? ඔය ඊළඟ පළවෙනි එක විතරයි. දැන් පළවෙනි එකේ මෙන්න මෙහෙම සැකස්මක් තියෙන්නේ. ඔයා දාගන්න ඕනේ මෙහෙම හරි මෙහෙම නේද සල්ෆර් මධ්‍ය පරමාණුව කරලා මේ පැත්තට ෆ්ලෝරින් එකයි මේ පැත්තට ෆ්ලෝරින් එකයි මේ පැත්තට ෆ්ලෝරින් එකයි ඕකේ උඩ දිශාවටත් ෆ්ලෝරින් එකක් යටට සම්බන්ධ කරමු එකසර ඉලෙක්ට්‍රෝන යුගල අවුලක් නැහැ හැබැයි මම යෝජනා කරනවා හොඳට අහගන්නකෝ ටිකක් අහගන්න මෙතන මෙව්ව අතර කෝණ තියෙනවා අංශක 120ක් හරිද මෙතන ඉඳන් මෙතනට 120ක් තියෙනවා මෙතන ඉඳන් මෙතනට 120ක් තියෙනවා මෙතන ඉඳන් මෙතනට 120ක් තියෙනවා හරිද ඊට පස්සේ ඉහළට යන කෝණේ අංශක 90ක් තියෙන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ අන්තයේ මේ එකසර යුගල පිහිටනකොට හොඳයි එතකොට මේ එකසර ඒවාට තනිකරම මේක මේ බන්ධනයේ කෙලින්ම විකර්ෂණය අනිත් පැත්තටමයි තියෙන්නේ ඒ නිසා මේ යටට හරි උඩට හරි තමයි එකසර යුගල දාන්න හොඳම තැන හරිනේ ඒ විදිහට ඒක කරන්න අදට ගැටලුවක් නැහැ හරි දාගන්න හරි ඒක නිවැරදි කරලා හදාගන්න පැහැදිලි නේද ඕකේ එහෙනම් අපි ඒ කොටස හරි ඊට පස්සේ තුන් දෙවෙනි එක මැද තියෙන එකේ ඔයාලා මොකක්ද නැන්දේ ඔව් එතන හැඩය එන්න ඕනි සීසෝ එහෙනම් ඔව්නේ එකසර යුගල් එකයිනේ තියෙන්නේ හරි එහෙනම් මං වැරදි ඔයාලා හරි එතකොට මේ ෆ්ලෝරින් එක ගන්න ඕනේ මේ අන්තයට එකසර යුගල ගන්න ඕනේ මේ අන්තයට හරිනේ එතකොට තමයි මේක මේ පැත්තට හරවපුවම සීසෝ එකක් වගේ පේන්නේ හරිනේ අන්ගේ හැඩේ නිවැරදිව පෙන්වන්න ඕනේ ඒක හරි very good ඊට පස්සේ අපි ඊළඟ එකට යන් ඊළඟ එකේ අපිට දල සැලැස්ම මෙන්න මෙහෙම දීලා තියෙන්නේ මෙන්න මෙහෙම කටු සටහන් ටිකක් දීලා මේ ඇත්තටම චතුස්තලීය හැඩයක් නේ තියෙන්නේ චතුස්තලීය හැඩයට එන කෙනා කවුද මේකේ එන්නේ SiF4 නේ එනිසා මේකේ සිලිකන් මධ්‍ය පරමාණුවක් අනිත් ඒවා ෆ්ලෝරින් මේවා බන්ධන වලින් යා කරන්න ෆ්ලෝරින් ඊට පස්සේ ෆ්ලෝරින් බන්ධන වලින් යා කරා හරිනේ ඔක තමයි මැද තියෙන එකට ඇඳෙන්න ඕනේ ඊට පස්සේ ඊළඟ එකට ඇඳෙන්න ඕන එක මම අඳින්නම් ඔයාලා ඔය ටියුට් එකේම ඔයා සම්පූර්ණ කරගන්න පේපර් එකේම එතකොට මෙතන ඕනනම් බන්ධන කෝණත් ඔයාලට පෙන්වන්න පුළුවන් ඔයා කැමති නම් අංශක 109ක වගේ කෝණයක් තියලා පෙන්න ගන්න ඊට පස්සේ ඊළඟ එකේ මධ්‍ය පරමාණුව මැද තියෙනවා මෙන්න මේ පැත්තට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් හරි දාගන්න පුළුවන් අපිට ඔක්කොම විකර්ෂණ එකක 6ක් හදන්න පුළුවන් මේකේ සෙනෝන් මෙන්න මෙහෙමයි තියෙන ෆ්ලෝරින් මේ අන්තයේ එක්කෙනයි මේ අන්තයේ එක්කෙනයි මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි එතකොට මේ ෆ්ලෝරින් මෙන්න මේ අන්ත 4ක ඉන්නවා එතකොට මෙන්න මෙහි ඉඳන් එකසර යුගලයි මෙන්න මෙහි ඉඳන් එකසර යුගලයි අපි දාන්න වෙනවා තේරෙනවද මේක නම් මොන හැඩයේද තියෙන්නේ තලීය සමචතුරස්‍රාකාර හැඩය හරිනේ ඔය ටික අඳ ගන්න හැඩත් ඕනනම් මෙන්ෂන් කරගන්න පළවෙනි එකේ තීසෝ හැඩය දෙවෙනි එකේ චතුස්තලීය හැඩය තුන්වෙනි එකේ තියෙන මොකද්ද තලීය සමචතුරස්‍රාකාර හැඩය හරි එක පිටුවක් ඉවරයි වව් සුපර් ගානක් තියෙනවා හදමුද අනේ බෑ අපි හතරවෙනි එකට යම් මාත් ඒක තමයි කියන්න ගියේ. ඒකට අදාළ කරලා එන්න පුළුවන්.
මොකද ඒකට වැඩි වෙලාවක් ගන්න ඈ හතර කරලා මම විනාඩි 10කින් ටක් ගාලා ආපහු දෙවෙනි එකට එනවා. හතරවෙනි එකට එච්චර වෙලා යන්නේ නෑ. අපි හතර කරලා දෙවෙනි එකට එමු. හරි. එහෙනම් පළවෙනි එක ඉවරයි. මම ඔගේ ලකුණු බෙදී යෑම දෙන්නේ නැහැ. මොකද ලකුණු ටික දාලා බලපුවාම උඹලට තේරෙනවා නේද? සුපිරි කියලා. සුපිරි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා ඔයාලටම තේරෙනවා. සමන් එහෙම දෙන්නේ නැහැ. අපි ඔයාලා ඒ ලකුණු දාලා බලමු. හරි. ඕකේ. එහෙනම් අපි ඊළඟ කතන්දරයට යන්. මේකේ අපි වැඩේ බලමු. හතරවෙනි ප්‍රශ්නය. විද්‍යුත් අපෙන් අහන්නේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය හා සම්බන්ධයිලු. දෙවන ආවර්තයේ තියෙන්නේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් සහ නියෝන්. ඒතර පළවෙනියට අහන්නේ වැඩිම විද්‍යුත් ඍණතාවක් දක්වන මූලද්‍රව්‍ය. අපි දන්නවා විද්‍යුත් ඍණතාව 1යි 1.5යි 2යි 2.5යි 3යි 3.5යි 4යි. වැඩිම විද්‍යුත් ඍණතාව තියෙන කාටද? ක්ලෝරින්. එහෙනම් ඒක ලියලා තියෙන්න ඕනේ. එතන මං හිතන්නේ ලකුණු වාට හම්බ වෙනවා ලකුණු අපි ලකුණු පස්සේ දාමු. හරි. හරිනම් හරි දාගන්නකෝ. ඊට පස්සේ විද්‍යුත් සන්නායකතාවක් පෙන්නන මූලද්‍රව්‍ය කවුද කියලා අහනවා. එන විද්‍යුත් සන්නායකතාවක් තියෙන මූලද්‍රව්‍ය නේද? විද්‍යුතය සන්නායනය කරන්න පුළුවන් බහුරූපී ආකාරයක් තියෙන මූලද්‍රව්‍ය ගත්තොත් ඔතන කවුද ඔයා තෝරගන්න මූලද්‍රව්‍ය? කාබන්. කාබන් වල තියෙනවා මිනිරන් කියන අවස්ථාව. එන්නේ මිනිරන් කියන අවස්ථාවට පුළුවන් ඕකේ විද්‍යුතය සන්නායනය කරන්න. පැහැදිලි? ඊට පස්සේ දෙවෙනි එක ප්‍රමාණයෙන් විශාලම ඒක පරමාණුක අයනයක් හදනවලු. එතකොට ඒක පරමාණුක අයනය ධන අයනයක්ද ඍණ අයනයක්ද කියලා නෑ. ප්‍රමාණයෙන් විශාලම කෙනා හදන කෙනා කවුද කියලා අහනවා. කවුද? ප්‍රමාණයෙන් විශාලම ධන අයනද ඍණ අයනද? මට කියන්න ඕක ප්‍රමාණයෙන් විශාලම වෙන්නේ ධන අයනද ඍණ අයනද? ධන අයන වලදි වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවනේ. ඒතර මම ඔයාලට කතාවක් කිව්වා. දැන් මෙයා හැම වෙලේම අඳින්නේ මම ඔයාලේ ඔළුව වලට දාලා තියෙන්නේ නේ. ධන අයනයක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුනහම ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් අතර තියෙන විකර්ෂණය නැති වෙලා ගිහිල්ලා ඒව ලං වෙනවා. ඒ ධන අයන කියන ඒවා සාපේක්ෂ උදාසීන පරමාණුවට වඩා පොඩි. හැබැයි ඍණ අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නකොට විකර්ෂණ ඇති වෙලා එන්න පරමාණු ලොකු වෙනවා. එතකොට ඒකෙත් ගොඩක්ම ලොකු වෙන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර ගන්නකොට. තේරෙනවද? ඉලෙක්ට්‍රෝන එකක් ගන්න අවස්ථාවට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නකොට මොකක් වෙනවද? එයාගේ අරය වැඩි වෙනවා. විශාල වෙනවා පරමාණු. ඉලෙක්ට්‍රෝන 3ක් ගන්නවා නම් ඊටත් වඩා වැඩි වෙනවා. එතකොට මේකේ ඇනායන විදිහට මට ගන්න පුළුවන් ඇනායන එක්කෙනෙක් F ඍණ. තව ඇනායනයක් මට ගන්න පුළුවන් O2 ඍණ. ඊට පස්සේ මට තව ඇනායනයක් කතා කරන්න පුළුවන් N3 ඍණ. එතකොට මේ අතරින් ලොකුම ඇනායනය වෙන්නේ කවුද? N3 මයිනස් නේද? ඒතර විශාලම ඇනායනය වෙන්නේ N3 මයිනස්. ඒ නිසා විශාලම අරයක් තියෙන අයනය හදන කෙනා නයිට්‍රජන්. හරිනේ? හරි. එතන විවරණයක් ඕන නම් ඔයා ලියා ගන්න. හරි. ධනායන සාධන විට ඒවායේ අරයන් ධනායනයන් සාධන විට ඒවායේ අරයන් ධනායන සාධන විට ඒවායේ අරයන් උදාසීන පරමාණු වල අරයන්ට සාපේක්ෂව කුඩා වන අතර උදාසීන පරමාණු වලට සාපේක්ෂව කුඩා වන අතර හරි ඇනායන සාධන විට ඒවායේ අරයන් උදාසීන පරමාණු වල අරයන්ට සාපේක්ෂව විශාල වේ. මෙහිදී විශාලම
ඇනායනය සෑදිය හැක්කේ නයිට්‍රජන්ට වන අතර එම ඇනායනය N3 මයිනස් වේ. එම ඇනායනය N3 මයිනස් වේ. පැහැදිලිද? ආයි මේවා ඩවුට් තියාගන්න එපා. හරි? නයි කතන්දරේ පැහැදිලි. N3 මයිනස් වේ. එම ඇනායනය N3 මයිනස් වේ. ඔව්. ඔව් එන්න. ගැටලු තියෙන ඒවා අහන්න. ඒක පරමාණු කියන්නේ තනි පරමාණුවකට හදන්න පුළුවන් විශාල වෙනවා. ඒතකොට ඒ කියන්නේ මේ ඍණ එක කියන එක නෙමෙයි. ඒක සංයුජ. ඒ කියන්නේ ඒක ධනනේ ඒක ධන හෝ ඒක ඍණ. මේ කියන්නේ ඒක පරමාණුකයි. තනි පරමාණුවකට හදන්න පුළුවන් එකක්. හරිනේ? ඕකේ දැන් සමහරු කන්ෆියුස් වෙනවා ඒක පරමාණුක කියන්නේ මොකක්ද කියලා. තනි පරමාණුවකට සෑදිය හැකි අයන ගැන අහන්න. ඒ කියන්නේ පරමාණු දෙකක් එකතු වෙලා හදන අයන නෙමෙයි. පරමාණු තුනක් එකතු වෙලා හදන ඒවා නෙමෙයි. තනි පරමාණුවක් එකතු වෙලා හදන එක. right? okay let's go. ඊළඟ කොටස. okay. ඊළඟ එකේ අහනවා p ඉලෙක්ට්‍රෝන නොමැති නමුත් ස්ථායි s වින්‍යාසයක් තියෙන මූලද්‍රව්‍ය. අනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න කියලා තියෙන්නේ. ඇයිද මම මේක මැකුවේ? ට්‍රැක්නේ මටත් ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. හරි. දැන් බලන්න ලිතියම්ගේ වින්‍යාසය 1s2යි 2s1යි. මේක ස්ථායීද? නෑ. මේ වින්‍යාසය ගත්තාම මේක අස්ථායි. බෙරිලියම්ගේ වින්‍යාසය 1s2යි 2s2යි. එහෙනම් p ඉලෙක්ට්‍රෝන නොමැති ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදන මූලද්‍රව්‍ය තමයි බෙරිලියම්. ආංගක ලියලා දාන්න තේරුමක් නැහනේ බෙරිලියම්. right. okay. ඊට පස්සේ කියනවා වැඩිම පළමු අයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය පළමු අයනීකරණ ශක්තිය ඉහළම වෙන මූලද්‍රව්‍ය තමයි කවුද? උච්ච වායුව. ඔය කාණ්ඩයේ තියෙන ඔය ආවර්තයේ තියෙන උච්ච වායුව එහෙනම් කවුද එයා? නියෝන්. ඔය ඉතින් මොන්ටිසෝරි ප්‍රශ්න නේද? බොහෝ විට ඉලෙක්ට්‍රෝන ඌන තලීය ත්‍රිකෝණාකාර සහසන්විත සංයෝග හදන කෙනා කවුද? ඉලෙක්ට්‍රෝන ඌන කියන සංයෝග වලට නම් ඇහෙනකොට අපිට මතක් වෙන්නේ ඇලුමිනියම්, බෝරෝන්, බෙරිලියම් වගේ කට්ටිය. එතකොට තලීය ත්‍රිකෝණාකාර ස්වරූපයක් එනවා කියන්නේ සංයුජතාව ත්‍රිකෝණාකාර නම් මේ අහන්න ත්‍රිකෝණාකාර නම් බන්ධන තුනක් සෑදිය යුතුය. බන්ධන තුනක් හදන්න නම් මධ්‍ය පරමාණුව වටා බන්ධන තුනක් හදන්න සංයුජතාව තුනක් තියෙන්න ඕනේ. එතකොට සංයුජතාව තුන තියෙන මූලද්‍රව්‍ය විදියට මෙතන බෝරෝන් ඇදලා ගන්න පුළුවන්. බෝරෝන්ට අංශක 120 කෝණ වලින් තලීය ත්‍රිකෝණාකාර සංයෝග හදන්න පුළුවන්. ඒතර උදාහරණයක් විදියට ගත්තොත් මේ බෝරෝන්ට පුළුවන් ෆ්ලෝරින් පරමාණු තුනක් එකතු වෙලා BF3 වගේ සංයෝගයක් හදන්න. ඒකේ මධ්‍ය පරමාණුව බෝරෝන්, පරයන්ත පරමාණු ෆ්ලෝරින්. එතකොට මේක තලීය ත්‍රිකෝණාකාරයි. හරිනේ? right. ඊට ඒ ටික ඉවරයි. මම ඔයාලට ලකුණුත් කියන්නම් උතන. හරි? ඔය ප්‍රශ්නෙට අපි ලකුණු 100ෙන් දාමු කීයද කියලා. ඔයාලා ලකුණු එක්වරක් නෑ. අපි ලකුණු 100ෙන් දාන්නේ. එතකොට උතන ප්‍රශ්න 6ක් තියෙනවා. 6 වරක් නෑ 4 වරක් 6. 4 වරක් 6. ඔයා කීයක් හරිද කියලා දාන්න ඕනේ. 4 වරක් 6. ඔය ප්‍රශ්නෙට අපි ලකුණු දාලා බලමු. හරි. ඊළඟ එකට යන්න ටක් ගාලා අපිට කියනවා මේකේ දීලා තියෙන අණුව සඳහා වඩාත්ම ස්ථායි පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න කියලා. මෙතන තියෙන්නේ සල්ෆර්, ඔක්සිජන්, ඊට පස්සේ ෆ්ලෝරින්, නැවතත් ඔක්සිජන්, නැවතත් ෆ්ලෝරින්. මේ පරමාණු එක්ක බලපුවාම ඉතින් බලන්න මේ පරමාණුත් එක්ක බලපුවාම අපිට වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න ගියපුවාම අපි බලන්න ඕනේ මේකේ කාටද සංයුජතාව මේකේ 6 තියෙන්නේ කාටද 7 තියෙන්නේ right ඔක්සිජන් ලාගේ සංයුජතාව 6 තියෙනවා ෆ්ලෝරින්ට 7ක් තියෙනවා ඒතර අපි ඒවා කම්ප්ලීට් වෙන විදිහට එකසර ඉලෙක්ට්‍රෝන දාමු දැන් අර මම මොන්ටිසෝරි ළමයින්ට කරනවා වගේ මේක කරන්නේ නැහැ මම මෙතන ටිකක් අර ඇඩ්වාන්ස් ලෙවල් ළමයින්ට කරනවා කියලා හිතාගෙන මේක මෙන්න මේ විදිහට මම හිතලා මනෝමයෙන්ම මේ වැඩේ දාගෙන යනවා එතකොට මේක කම්ප්ලීට් වෙනවා එතකොට මේ වගේ ලුයිස් ව්‍යුහයක් එනවා ඕක හරියට ඇඳලා තියෙනවා නම් ලකුණු 6යි
හරිනේ හරියට ඇඳලා නැත්නම් ලකුණු බිඳුවයි හරිනේ right ඊට පස්සේ 90ක් දීලා තියෙනවා මේ 90 සඳහා තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහ දෙකක් අඳින්නලු ඔබ අඳින ලද වඩාත් අස්ථායි ව්‍යුහය යටින් අස්ථායි කියලා ලියන්නලු මේ බලන්නකෝ දීලා තියෙන හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් 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 හයිඩ්‍රජන් හයිඩ්‍රජන් එකසරා මේක ඩබල් බොන්ඩ් එකකුත් තියෙනවා මෙතනත් එකසරා හරි මොකද කරන්න තියෙන්නේ දැන් අපිට මේකෙම තවත් ලුයිස් ව්‍යුහයක් අඳින්න පුළුවන් මොනවා කරලාද ඔය තියෙන එකසර ඉලෙක්ට්‍රෝන සහ මොනවා හුවමාරු කරලාද පරමාණු හුවමාරු කරලා මේ එතකොට මම කරන දේ පොඩ්ඩක් බලා ගන්න මම කරනවා මෙන්න මේ එකසර යුගල මෙතනට දාලා මේක කඩනවා මේ පැත්තට පුළුවන් ද එහෙම කරන්න පුළුවන් එතකොට මේ නයිට්‍රජන් මත එකසර යුගල් දෙකක් වෙනවා මෙතන එකසර යුගලට මොකුත් උන්නේ නැහැ මෙතන දැන් ඩබල් බොන්ඩ් එකක් හැදෙනවා එතකොට මෙතන එකසර යුගල නැහැ ඒ නිසා මෙතනට ධනාරෝපණයකුත් මෙතනට ඍණාරෝපණයකුත් වෙනවා හරි ඔය වගේ ව්‍යුහයක් එනවා ඊට පස්සේ තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් මම අඳිනවා ඔය සැකිල්ලම භාවිතා කරලා ඔය ටිකම මම තව වෙන arrangement එකකට ගෙනියනවා ඒ arrangement එකේදී මම කරන වැඩේ තමයි මම කරනවා මේ වගේ වැඩක් ඉතින් බලා ගන්න right මම කරනවා මෙන්න මේ එකසර යුගලක් මෙතනට දාලා එහෙම දාන්න බෑනේ අපිට මෙහෙම කරන්න පුළුවන් ඕක අනිත් පැත්තට කරන්න පුළුවන් මේකම අනිත් පැත්තට කරන්න පුළුවන් මෙන්න බලන්න ඒ කියන්නේ මේ එකසර යුගල මෙතනට දාලා මේක කඩන්න පුළුවන් මේ පරමාණු මත එතකොට ඒකේ වෙනස මම මෙතන අඳින්නම් මේන් ඩබල් බොන්ඩ් එක මෙතනට හැදෙනවා ඔක්සිජන් මත එකසර යුගල් එකයි දැන් මේ නයිට්‍රජන් මත මොකුත් වෙනසක් වෙන්නේ නැහැ හැබැයි මේ නයිට්‍රජන් මත එකසර යුගල් දෙකක් වෙනවා ඊට පස්සේ මෙයාලා හැමම ඉන්නවා එතකොට මෙතන ඍණාරෝපණයක් සහ මෙතන ධනාරෝපණයක් තියෙනවා වඩාත්ම අස්ථාවර කවුද මේ දෙන්නගෙන් මේ දෙන්නගෙන් වඩාත්ම අස්ථායි කෙනා කවුද වඩාත්ම අස්ථායි පල්ලෙහා තියෙන කෙනා හේතුවත් අපි ලියනවා නම් වඩා හොඳයි අස්ථායි කියලා ලියලා මේකට හේතුවත් ලියමු ළමයි අපි ලොකු ළමයිනේ නේද අපි හේතු එක්ක හැමදේම තර්ක කරමු හේතුව තමයි මේ පරමාණු සියල්ලගෙන්ම විද්‍යුත් ඍණතාවයේ වැඩිම පරමාණුව තමයි ඔක්සිජන් එය මත ධන ආරෝපණ පැවැත්ම අස්ථායිතාවයට හේතු වෙනවා නේද එහෙනම් අපි විස්තරය ලියමු මෙම පරමාණු අතරින් විද්‍යුත් ඍණතාවෙන් ඉහළම මූලද්‍රව්‍ය වන ඔක්සිජන් මත ධන ආරෝපණ පැවැත්ම මෙහි අස්ථායීතාවයට හේතු වේ ඕකේ පැහැදිලි නේද ඊළඟට අපි ඊළඟ කොටස පටන් ගන්න ඊළඟට අපි අහනවා එතන ලකුණු මම කිව්වේ නෑනේ එතන ලකුණු මම ඔබට දෙන්නම් ලකුණු 4 ගානේ මම එක ව්‍යුහයකට දෙනවා මේ ව්‍යුහයට ලකුණු 4යි මේ ව්‍යුහයට ලකුණු 4යි අස්ථායි කියලා ලියලා තියෙනවා නම් ලකුණු 2යි අදාළ ව්‍යුහය ළඟ හරිනේ ඔය දෙක තමයි ගන්න පුළුවන් නේද ඔතනින් එහාට ගන්න බෑ නේද ආය තව යාර මොකද්ද පුළුවන් එක විදිහක් කියන්න බලන්න මේ දෙහ ගන්න අමාරුයි හරි ඒ නිසා අපි මේ දෙක තමයි පිළිගත හැකි ව්‍යුහ විදියට භාවිතා කෙරවලේ ටික මැකුවා කමක් නැහැනේ හරිනේ right එහෙනම් ඊළඟ කොටසට යමු අපිට පරමාණු කීපයක් පිළිබඳ දීලා තියෙනවා මම ඕකේ ඔක්සිජන් එක පරමාණුව ගැන ලියාගෙන යන්නම් ඔක්සිජන් 1 නයිට්‍රජන් 2 ඊට පස්සේ කාබන් 3 ඊට පස්සේ නයිට්‍රජන් 4 ගැන ලියාගෙන යන්නම් හරි ඔක්සිජන් 1 කියන පරමාණුව වටා VSEPR යුගල් ගණන අහනවා එතකොට ඔක්සිජන් 1 කියන්නේ ඔය පළවෙනියටම හම්බෙන ඔක්සිජන් නේ එයා වටා බන්ධන විකර්ෂණ එකක දෙකක් තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන විකර්ෂණ එකක දෙකක් තියෙනවා ටෝටල් එක එයා වටා කීයක් තියෙනවද 4ක් හරිද 4ක් තියෙනවා ඒ 4න් අපි කතා කරන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියක් විදිහට 4ක් තියෙනවා නම් එයාට පෙන්වන්න පුළුවන් මොන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිද චතුස්
තලිය. එතකොට මේ ඔක්සිජන් වටා හැඩය මෙන්න මෙහෙමනේ. එකසර දෙකයි මෙන්න මෙහෙමනේ තියෙන්නේ මේ ඔක්සිජන්. එතකොට එකසර දෙකක් තියෙන නිසා අපි උතන හැඩයක් විදියට සලකන්නේ V හැඩය. එහෙම නැත්නම් කෝණික හැඩය. ඒ නිසා මෙයාගේ හැඩය අපි කතා කරනවා කෝණිකයි කියලා. එතකොට මෙයාගේ මුහුම්කරණය අපිට පැහැදිලිව දාන්න පුළුවන් මුහුම්කරණය sp3. පැහැදිලි? ඊට පස්සේ අපිට කියන්නේ නයිට්‍රජන් ගැන. ඒ නයිට්‍රජන් වලට තත්ත්වය මෙන්න මේ විදිහයි. නයිට්‍රජන් ඩබල් බොන්ඩ් එකකින් එක පැත්තකටත් එතකොට තනි බන්ධනයකින් එක පැත්තකටත් එයා මත එකසර යුගලකුත් තියාගෙන ඉන්නවා. එතකොට විකර්ෂණ ඒකක බන්ධන වලින් අපි ගත්තොත් බන්ධන විකර්ෂණ ඒකක දෙකයි. ඊට පස්සේ එකසර එකකුයි සම්පූර්ණ විකර්ෂණ ඒකක ගාන 3යි. විකර්ෂණ ඒකක 3යි. එතකොට අපි කතා කරනවා මෙතන හැඩය මේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණ හැඩය කෝණිකයි. ඊට පස්සේ මුහුම්කරණය sp2. හරිනේ? ඊට පස්සේ කාබන් වටා තත්ත්වය කොහොමද කියලා බලුවොත් කාබන් වටා තියෙන මෙතන නිර්මාණය වෙලා කාබන් ඩබල් බොන්ඩ් දෙකකින් තමයි දෙපැත්තටම සෙට් වෙලා තියෙන්නේ. ඒතර කාබන් වටා විකර්ෂණ ඒකක ගත්තොත් දෙකයි තියෙන්නේ. මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. ඒ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් රේඛීයයි. සත්‍ය හැඩයත් රේඛීයයි. මොහොම්කරණය sp. හරිනේ? ඊට පස්සේ නයිට්‍රජන් 4 කියන පරමාණුව වටා තත්ත්වය තියෙන්නේ මෙන්න මේ වගේ. ඩබල් බොන්ඩ් එකයි නයිට්‍රජන් ඊට පස්සේ තවත් බන්ධන දෙකකට ඉඩ හදලා තියෙනවා. නයිට්‍රජන් මත ධනාරෝපණයකුත් තියෙනවා. කොහොම නමුත් අපිට තියෙන බන්ධන විකර්ෂණ ඒකක 3යි. ඒ නිසා 3යි. ඒ නිසා අපිට කියනවා මෙයාලගේ ඉලෙක්ට්‍රෝනිකල් ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණයි. සත්‍ය හැඩයත් තලීය ත්‍රිකෝණයි. මොහොම්කරණය sp2. මේ ටික සියල්ලම හරිනම් මෙතන හිස්තැන් තියෙනවා 4 වරක් 4 16ක්. ඒතර හිස්තැන් 16ක් පිරවිලා කියන්නේ ලකුණු 16ක් හම්බ වෙනවා. එක හිස්තැනකට එක ලකුණු ගන්න. හරි. ඊට පස්සේ අපි ඔය මුහුම් කාක්ෂික බන්ධන හදන්න දායක වෙච්ච මුහුම් කාක්ෂික සහ පරමාණු කාක්ෂික ගැන කතා කරමු. එතකොට ඔක්සිජන් එක්ක ෆ්ලෝරින් මෙතන කෙරවලේ ඉන්නවා ෆ්ලෝරින් කියලා පරමාණුවක් ළමයි. ෆ්ලෝරින් අග්‍රස්ත පරමාණුවන් නිසා ෆ්ලෝරින්ගේ මුහුම් කරන අවස්ථාවකට යන්නේ නැතුව පරමාණුක අවස්ථාවෙන් ලිව්වොත් අපිට ලියන්න පුළුවන් මේක 2p කියන අවස්ථාවේ පවතින්නේ 2p පරමාණුක කාක්ෂිකයක් F ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මොහොම්කරණයක් ගත්තොත් මෙතන එකසර යුගල් 3ක් තියෙන. ඒතර එකසර යුගල් 3යි විකර්ෂණ එකක 4ක් සෙට් වෙනවා sp3 කියන්න පුළුවන්. ඒතර ඔක්සිජන්ගේ කොහොමද දන්නවා අපි දන්නේ sp3. එහෙනම් පළවෙනි හිස්තැනට එන්නේ F4 ෆ්ලෝරින් වලට 2p හෝ sp3 අනිත් එක sp3. ඊට පස්සේ ඔක්සිජන් 1 කියන එක කොහොමද sp3
ලයිට් එක දිහා බලාගෙන ඉඳපල්ලා. ඕප්පුනම් මට කියපල්ලා. හරිනේ. දැන් හරි. දැන් අර ඔඩියෝ එක ඇහෙන්නේ නැහැ භාගයක් වෙනකල්. දැන් ඉතින් ඕක බලන්නේ උන් ගල් බිල්ල වගේ බලාගෙන ඉන්නේ. කරන්නද? මොකක් හරි එකක් හදන්න ඕනේ. මේකේ බැටරි බැස්සාම එලාම් එකක් වදින විදිහට. හරි. ඊට පස්සේ උත්තරවල ඊළඟ එක දාගන්න අර එකිනෙක ලම්බකව පිහිටයි කියන එකට ලකුණු දෙකක් දෙනවා. ඊට පස්සේ උදාහරණ ලියලා තියෙනවා නම් එතන ලකුණු දෙකක් දෙනවා. දැන් උදාහරණ ඕනම එකක් ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් දෙනවා. හරි? right. ඊට පස්සේ අපි යනවා ඔය පාක්ෂික සටහනක මේ අපේ ක්වොන්ටම් අංක කුලකවල හිස්තැන් පුරවන්න ටිකක් තියෙනවා. පළවෙනි එක බලන්න ළමයි 3p කියලා තියෙන්නේ. පළවෙනි එක 3p. එතන මොකක්ද වෙන්නේ 3p නම්? n ප්‍රධාන ක්වොන්ටම් අංකය, l උද්දිගාංශ ක්වොන්ටම් අංකය, ml චුම්බක ක්වොන්ටම් අංකය. ඊට පස්සේ අපි ඒකේ උදාහරණය මොකක්ද කියලා දාලා තියෙනවා. බලන්න පළවෙනි එකේ කියන්නේ මෙයා 3p කියලා. 3p නම් ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3යි. p කියනකොට උද්දිගාංශ ක්වොන්ටම් අංකය මේ බලන්න l සමානයි 0 නම් අපි කියනවා s කාක්ෂිකයක්, l සමානයි 1 නම් අපි කියනවා p කාක්ෂිකයක්, l සමානයි 2 නම් අපි කියනවා d කාක්ෂිකයක්, l සමානයි 3 නම් අපි කියනවා මොන කාක්ෂිකයක්ද? f කාක්ෂිකයක්. හරිනේ? එතකොට මෙතන තියෙන්නේ p, ඒ නිසා මම මේකේ අගය ගන්නවා l සමානයි 1යි. අර ml එයා දීලා තියෙනවා ධන 1ක් කියලා. ඔයා මේ හිස්තැන් දෙක පුරවලා තියෙන්නේ. හරි? right. ඊට පස්සේ ඊළඟ එකේ අහනවා මෙතනට 3ක් දීලා n සමානයි 3යිනේ, l සමානයි 2යි. මෙයා දීලා තියෙනවා ml සමානයි ඍණ 2යි කියලා. මේක මොකෙක්ද කියලා අහනවා. මේක මොකෙක්ද? සතෙක්ද? නෑනේ. මොන කාක්ෂිකයක්ද? තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ 2 කියන්නේ D. එහෙනම් මේ තියෙන 3D. හරිනේ? 3D කියලා ලියන්න ඕනේ. ඊළඟ එක 2S මෙතන දීලා තියෙනවා. ඉතුරු ටික අපි පුරවන්න ඕනේ. එහෙනම් දෙවන ශක්ති මට්ටම n සමානයි 2යි. l s වලට එන්නේ බිඳුවයි කියලා. එහෙනම් l සමානයි බිඳුවයි. ඊට පස්සේ ml සමානයි කීයද? බිඳුවමයි එන්නේ. එහෙනම් මෙන්න මේ ටික පුරවන්න ඕනේ. මෙතන හිස්තැන් පිරවීම මම හිතන්නේ බලාපොරොත්තු වෙලා තියෙනවා අපේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එකකට ලකුණු 6 ගානේ ලකුණු 6යි. හරි. එකකට 6 ගාන ලකුණු 6යි. හරිනේ? ඔව්. ඊට පස්සේ ද්‍රවාංකයේ වැඩි වෙන පිළිවෙලට අහනවා අපේ අසමානතා ටිකක් තියෙනවා මේක හදන්න. කෑ ගහන්න බෑ. උගුර ගිහිල්ලා තියෙන්නේ දැන් පැය 12 වෙනකම් කෑ ගහන්න ඕන තවත්. හරිනේ? ඔව් අවුලන්නේ ඒක ඉංග්‍රීසියෙන් කියවන්න තියෙන්නේ. පොස් විදියට my dear students කියලා එහෙම නිකන් පොඩි අතල් එකක් දෙන්න පුළුවන්. හරි. මරු නේද? මං විතරක් ඉඳලා මේ හොල්මන් එමත් වල පිට ඇවිල්ලා අහගෙන ඉඳි. හරි. lithium fluoride, lithium iodide, potassium iodide. potassium fluoride. මේ ටික තියෙනවා. ද්‍රවාංකයේ වැඩි වෙන පිළිවෙලට හදන්න. මම ඔයාලට මහා ලොකු දේවල් කියන්නේ නැතුව සුටුස් ගාලා පොඩි දෙයක් කියන්නම්. පොඩි දෙයක් කියන්නම්. පොඩි දේ තමා ඒ බලහල්ලා ඔය නිදාගෙන ඉන්නේ උන් ඇහැරන්න මම කිව්වා හීන මවන්න ඕනේ නිදාගෙන නෙමෙයි නිදි මරාගෙන කියලා. එසා හීන දැකපල්ලා ඇහැරගෙන. හරි? ඇහැරෙන්න. හීන දකින්න ඇහැරගෙන. දවසකේ වැත්ත වෙනවා. දාගන්න එපා. හරි? හොඳයි නේද? ඒක මගේ ක්ලාස් ටීම් එකට මම දාන්න යන්නේ. හොඳයි නේ? එකගයි නේ? හීන දකින්න අපි නිදාගෙන නෙමෙයි නිදි මරාගෙන. ඒක ඇත්තම ඇත්ත.
මොකද මම උඹලට හැමදාම කියනවානේ මම එහෙම මහා ලොකු චරිතයක් නෙමේ. මම හෙන පොඩි තැනක ආවේ. මම පළවෙනියටම ඉස්කෝලේ ගියේ ඔයාලට පොඩි කතාවක් අහගනින්නකෝ. මම පළවෙනියටම ඉස්කෝලේ ගියේ කඳුරුවෙල ඉඳන් ඔය අපේ ගෙදර ඉඳන් ටවුන් එකට එන්න සාමාන්‍ය කිලෝමීටරයක් විතර දුර තියෙනවා. ඒකට මට හැමදාම පයින් එන්න බෑ. මොකද පයින් එනකොට බස් එක මිස් වෙනවා, ඉස්කෝල් බස් එක මිස් වෙනවා. ඒකට CTB බස් වල යන්නේ සීසන් එකක් අරගෙන ඒකෙන් එල්ලලා තමයි ඉස්කෝලේ ගියේ. ඒකට ඒ නිසා කොහොම හරි අර මම ශිෂ්‍යත්වයේ පාස් වුණා කියලා මට අරන් දීපු චූටි පුට් සයිකලයක් තිබුණා. ඊට පස්සේ ටවුන් එක ළඟම ගෙදරක් තියෙන යාළුවෙකු සෙට් වුණා. ඊට පස්සේ කොහොම හරි මම ගෙදර ඉඳන් පුට් සයිකලේ පැදගෙන ඇවිල්ලා යාළුවගේ ගෙදර බයිසිකලේ දාලා එතකොට මේ මම සේෆ්ටියටත් එක්ක ඒ ගෙදර තියෙනවා මේ අර යකඩ කණුවක්. ඒ යකඩ කණුවට මේ ලොක් එකක් අර තියෙන්නේ අර බයිසිකල් වල දාන අර දඟල ලොක් එකක් දාලා යතුරත් අරගෙන තමයි යන්නේ. හරිද? එහෙම අරගෙන ගියාට සමහර දවස් වලට එනකොට ඉබ්බ අරකේ තියෙන බයිසිකලේ නෑ. අර ඔතපු අර මේ යකඩ බටේ ඉබ්බ තියෙනවා අර ලොක් එක තියෙනවා බයිසිකලේ නෑ. අර යාළුවා අරන් යනවා. සමහරක් වෙලාවට යාළුවා ඌ අරන් ගිහලා ඌට ඕන වැඩ ටික කරන් ඇවිල්ලා ඌ ආයෙ තියෙනවා. නැති වෙන්නේ නැහැ කවදාකවත් එහෙම බයිසිකලේ නැති වෙලා නැහැ. ඊට සමහරක් වෙලාවට හදිස්සියක් වුණාම එතන වැඩ කරන කට්ටිය කවුරු හරි අරන් යනවා. ඉතින් මම ඒක ලොකු අවුලකුත් නැහැ. ඉතින් මට කොහොම හරි මම ඉස්කෝලේ යල්ලෙන වෙලාවට බයිසිකලේ තියෙනවා. මම ඒක පැදගෙන ආයෙ ගෙදර එනවා. කොහොම හරි මම A level පටන් ගන්න කල්ම වගේ A level මැදක් වෙනකල් වගේම ওই රූටින් එක තමයි ගියේ. මට මතකයි මුලින්ම ඉස්කෝලේ කොටකලිසම කාලේ පුට් සයිකලේ පැදගෙන ගියේ. ඊට පස්සේ දික්කලිසම අඳින කාලෙත් ඉස්කෝලේ පුට් සයිකලේ පැදගෙන ගිහිල්ලා කඳුරැල්ල ටවුන් එකේ දාලා බස් එකේ ගිහිල්ලා ඇවිල්ලා ඔහොම තමයි මගේ දිනචර්යාව ගියේ. ඊට පස්සේ A level වලට ආවට පස්සේ ওই ක්ලාසස් වලට එහෙම යන්න පොඩ්ඩක් බයික් එකක් තිබ්බනම් හොඳයි කියලා ඒ කාලේ එකතු කරගත්ත මගේ සල්ලි ටිකක් තිබුණා. මම ඔය චිත් සත්‍යයක් දිනලා පොඩි අර මට මතක විදිහට මම O level ප්‍රතිඵලවල ඔය O level ගණිතයට කොහෙද මගේ අපේ ඉස්කෝලේ වැඩිම ලකුණු තිබුණේ මට O level ගණිතයට. ඒ ගණිතේ එතකොට මට හම්බුණා මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වයක්. ඒ ශිෂ්‍යත්වයේ චෙක් විදිහට හම්බුනේ. ඒක නිසා ඒක අර මේ මට වයස අවුරුදු 18 සම්පූර්ණ නැති නිසා ගන්න බෑ. මගේ account එකට deposit කරලා ඒ තීර්ථය ටිකක් තිබුණා. ඒ ස්කෝලර්ෂිප් එකයි ඊට පස්සේ සර්විස් ටිකක් තිබුණා. ඒ ටිකයි දාලා පළවෙනි බයික් එක ගත්තේ මම මගේ සල්ලි වලින්. රොය මං තාම පදින්නේ මේ බයික් එක. ඒක ගත්තේ මම මගේ සල්ලි වලින්. ඊට ඒ කාලේ රුපියල් 85000යි ওই බයික් එක. රුපියල් 85000ට ওই බයික් එක ගත්තේ. ඒකත් අපේ බාප්පගෙන් මම සල්ලි දීලා අරගෙන පදින්නේ. හරිද? ඊට පස්සේ මං ඒක පැද්දා කැම්පස් එකේ 4th year එකේ අන්තිම වෙනකල් ෆයිනල් එක පටන් ගන්නකල් මම බයික් එකේ පැද්දේ. මට හිතුණා එක ටාකට් එකක් ඕනි කියලා ප්‍රොෆ් යුනිට් එක ප්‍රොෆෙසෝරියල් යුනිට් එක පටන් ගන්නවානේ. ප්‍රොෆ් යුනිට් එකට යනවා නම් යන්නේ කාර් එකේ කියන අදිස්ථානේ මම තියාගත්තා. නැත්තම් යන්නේ නැහැ ප්‍රොෆ් යුනිට්. එහෙම එකක් මගේ අදිස්ථානයක් තිබුණා. ප්‍රොෆ් යුනිට් එකේ ඉගෙන ගන්න යන්නේ කාර් එකේ යනවා නම් විතරයි ප්‍රොෆ් යුනිට් එක ඉගෙන ගන්න යන්නේ. කියන්නේ ඒ තරම් දැඩි අදිස්ථානෙක හිටියා. කොහොම හරි ප්‍රොෆ් යුනිට් එක ඉගෙන ගන්න යන දවසට මම කාර් එකේ යන්න ඕනේ. ඒ වුණාට මම වාහන හෙව්වා හොඳ වාහනයක් හොයාගන්න ටිකක් කල් ගියා. නමුත් ප්‍රොෆ් යුනිට් එක පටන් ගන්න හෙට නම් අද රෑ වෙනකොට මම ඩොකියුමන්ට් සයින් කරලා වාහනේ ගෙදර ගෙනාවා. කියන්නේ හෙට පටන් ගන්න කියලා දින නියම වුණා නම් අද රෑ මම ඇවිල්ලා ඒකත් මහා හම්බු විදියකට මට පොළොන්නරුව බ්‍රාන්ච් එකෙන් ඔක්කොම ලීසින් එක arrange කරලා දුන්නේ. නමුත් මම ඩොකියුමන්ට් සයින් කරන්නේ බැටික්ලෝ බ්‍රාන්ච් එකේ. මට ඒ අද දවසේම මම කිව්වා නෑ මට අද ඕනේ වාහනේ. හෙට කියන එක මගේ ඩ්‍රීම් එක. ඒක මම ඒක ෆේලියර් කෙනෙක් වෙන්න කැමති නෑ. මම කිව්වා මට අද ඕනේ වාහනේ. ඒ නිසා මට මොකක් හරි ක්‍රමයකට කොහේ හරි තැනකින් මට මේ ඩොකියුමන්ට් ටික සයින් කරන්න හරි ගස්සලා දෙන්න. ඊපස්සේ පොළොන්නරුව බ්‍රාන්ච් එකෙන් ට්‍රාන්ස්ෆර් කරලා තිබුණා ඩොකියුමන්ට් ටික බැටික්ලෝ වලට. මම එහෙන් සයින් කරලා බස් එකේ ඇවිල්ලා වාහනේ අරගෙන ගෙදර ආවා. එතකොට අද මම මේ වගේ පොඩි කාර් එකක් යනවා. අද වැස්සට තෙමෙන්නේ නැතුව ඔය යන්න පුළුවන් පොඩි වාහනයක් තියෙනවා. හැබැයි ඩ්‍රීම් එක තාම ඉවර නෑ. තව තියෙනවා ඉස්සරහට. හැබැයි මම නිදාගෙන හීන මැව්වොත් ඔය ටික සක්සස් වෙනවද නෑ. මම නිදි මරපු රෑවල් අනන්ත අප්‍රමාණයි. සමහර දවස්වල නිදිම නෑ. එක දිගට නිදි මරාගෙන වැඩ කරනවා. ඒවා සාර්ථක වෙනවා. මම ඒකයි කියන්නේ. බලන්න නිදි මරපල්ලා. නිදි මරගෙන හීන දකපල්ලා. කවදා හරි සක්සස්. මම එහෙම මහා ලොකු දේවල් කරපු පොරක් නෙමෙයි තාමත්. මට වඩා ගොඩාක් දේවල් කරපු පොරවල් ඉන්නවා මේකේ. මම මගේ ප්‍රමාණයට මම යම් දෙයක් සාර්ථකත්වයක් ලබලා තියෙනවා. ඉතින් මම ඒක තව ඉස්සරහට කන්ටිනියු කරනවා. බලත් ඒ බලයි ජීවිතවල ගන්න ඕන ටික බලෙන් හරි බලහත්කාරකමින් හරි ගනින්න. මට ඕනෙමයි කියන දේ තිබ්බොත් මම කොහොම හරි මේක ගන්නවා. වෙන කාටවත් ගන්න දෙන්නේ නැහැ. මම ප්ලෑන් කරපළා මට මේ රෑන්ක් එක ඕනේ.
එතනින් එහාට ආයෙ එකෙක්ටම මම ওই රෑන්ක් එක දෙන්නේ නැහැ. නේද? මේ යුනිවර්සිටි එකේ මගේ අවුරුද්දේ මට ඉන්ටේක් එක මේ යුනිවර්සිටි එකේ මේ කෝස් එකට මට ඉන්ටේක් එකක් ඕනේ. ඒකට යන්න මම කොහොම හරි වැඩ කරනවා. වෙන කාටවත් ඒ ඉන්ටේක් එකට යන්න දෙන්නේ නැහැ. ඒ වගේ දැටි මොරාල් එකක් තියන වැඩ කරපළ. හරි. රයිට්. මම මේකේ පොඩි කතන්දර ටිකක් කියන්න දෙන්නේ. මම මේක ලේසි විදිහකට කියනවා. මේකේ අපේ විචලනයන් බලන්න ඕනේ ද්‍රවාංකය කියන ඒවා ටික විතර බලන්න. හරිනේ? ද්‍රවාංකය කියන එක විචලනය වෙන විදිහ බලන්න ලේසිම විදිහ තමයි මොකක්ද? ද්‍රවාංකය කියන එක රඳා පවතිනවා. ද්‍රවාංකය කියන සාධකය රඳා පවතිනවා අයනික ලක්ෂණ මත. අයනික ලක්ෂණ මත. එතකොට අයනික ලක්ෂණ කියන එක රඳා පවතිනවා එකක් ද්‍රවීකරණ බල ද්‍රවණශීලීතාවය ඇසුරෙන් ගන්නත් පුළුවන්. නමුත් ඊටත් වඩා ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. අයනික ලක්ෂණ ටික ගන්න පුළුවන් ඔයාට ලේසියෙන්ම විද්‍යුත් ඍණතා වෙනස බලලා. තේරෙනවද? ඔයාට ගන්න පුළුවන් අයනික ලක්ෂණ ටික විද්‍යුත් ඍණතා වෙනස දිහා බලලා. එතකොට අයනික ලක්ෂණ වැඩි වෙනවා විද්‍යුත් ඍණතා වෙනස වැඩි වෙනවා. විද්‍යුත් ඍණතා වෙනස වැඩි වෙනකොට එතකොට ඔටෝමැටිකලිම ද්‍රවාංකය වැඩි වෙනවා. තේරෙනවද? එහෙනම් ඔයා බලන්න ලිතියම් වල විද්‍යුත් ඍණතාව කීයද? 1යි. 1.0යි නේද? ක්ලෝරින් වල 4.0යි. හරිනේ? ඊට පස්සේ ලිතියම් වල 1.0යි. අයඩීන් වල මට මතක නැහැ. ආවර්තයේ පහළට යනකොට කීයක් විතරද? එකක් වගේද? හරි. මට මතක විදිහට 2 ගාණක් එනවා. හරි? ඔන්න මම ටක් ගාලා බලලා කියන්නම් එක. ඇත්තටම මට මතක නෑ ඒක. මම ඔය අයඩින් වල ඒවා එහෙම කටපාඩම් කරලා නෑ. අයඩින් වල තියෙනවා 2.5ක්. හරි? මෙයා පොටෑසියම් 0.9යි, මෙයා 4.0යි. දැන් වැඩිම වෙනසක් තියෙන්නේ කවුද? වැඩිම වෙනස මෙතන 3.1ක් තියනවා වෙනස. මෙතන වෙනස තියනවා 1.5. මෙතන වෙනස තියනවා 3.0ක්. එහෙනම් වෙනස වැඩිම කෙනාගේ තමයි අයනික ලක්ෂණ වැඩිම වෙන්නේ. එතකොට ද්‍රවාංකය වැඩි වෙන්නේ එයා. එහෙනම් KF වල ද්‍රවාංකය වැඩි. ඊට වඩා සාපේක්ෂව අඩු ද්‍රවාංකයක් තියනවා ලිතියම් ෆ්ලෝරයිඩ් වලට, ලිතියම් අයඩයිඩ් වලට තමයි අඩුම ද්‍රවාංකය තියෙන්නේ. මෙන්න මේ විදිහට සලකගත්තාම වැඩි ලේසි. ද්‍රවීකරණ බල ද්‍රවණශීලීතාව දාලා ගන්න ගියවහම උතන මාර විකාරය යනට වෙනවා නේද? ඒ වඩා මේ ක්‍රමය ලේසි. හරිනේ? හැම ප්‍රශ්නකම අපි එක එක ක්‍රම ඉගෙන ගමු. ඒකයි මේ පේපර් ඩිස්කෂන් එකක් කියන එක වැදගත්. ඔයාලා කොච්චර පේපර් ක්ලාස් ගිහිල්ලා පේපර් ලිව්වත් වැඩක් නැහැ. පේපර් එක ඩිස්කස් වෙන්නේ නැහැ. විවරණයක් නම් ලියලා දෙන්නේ. එහෙම නැත්නම් ඕකට දාලා එක්ස්ප්ලනේෂන් එක ෆොටෝකොපි ගහලා දෙනවනේ. ඒක වැඩක් නැහැ. අයි උඹලා ඒක ඇවිල්ලා ගෙදර ගිහින් කියවන්නේ. බොහොම අතලොස්සක්නේ. කියවනේ උන්ට හොඳයි. කියවන්නේ නැති උන්ට මං කියන්නේ. හරි? අන්න මේ ටික ලියාගත්තා. ඊට පස්සේ කොටසට යමු. ඊට පස්සේ කොටසෙන් අපෙන් අහන්නේ NO2 minus NO4 3 minus N5 minus මේ NF5 හරි. මෙයාලගේ ස්ථායීතාවය පිළිබඳ අහන්නේ. ස්ථායීතාවය කියන එක කොහොමද රඳා පවතින්නේ කිව්වොත් අපි බලන්න ඕනේ මේකේ පළවෙනියටම අෂ්ටක නීති ටික. අෂ්ටක නීති ටිකට එකඟද? ඊට පස්සේ අපි බලන්න ඕනේ ආරෝපණ පැවැත්ම. ඒ වගේ සාධක කීපයක් අපි බලමු. මේ NO2 minus මම අඳිනකොට මෙන්න මේ වගේ තත්ත්වයක් මම නිර්මාණය කර ගන්නවා. එතකොට මෙන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ. මේකේ ඊට පස්සේ NO4 minus කියනකොට මේක ඍණ මේකත් ඍණ මේකත් ඍණ මේකත් ඍණ මෙතන ධන. හරිනේ? ඊට පස්සේ NF5 කියන එක මෙන්න මෙහෙමයි. හරිනේ? එතකොට අග්‍රස්ත පරමාණු මත එකසර යුගල් 3 ගානේ තියෙනවා. එතකොට අපි පළවෙනියට මේක අස්ථාවරයිම කියලා දාන කැටගරි එකට දාන එක කවුද? NF5. ඇයි NF5 මම ඊටමත් අස්ථාවරයි කියලා දානවා. හේතුව නයිට්‍රජන්ට අෂ්ටකය අභිබවා
බන්ධන සෑදිය නොහැක. ඇයි ඒ? මොකද හේතුව නයිට්‍රජන් වල වින්‍යාසයේ 1s2 ඇතුළත කවචවල තිබුණාට පිටතම කවචයේ තියෙන්නේ 2s2යි 2p කීයද? 3යි. එතකොට 2s2යි 2p 6යි පුරව ගන්න පුළුවන් උපරිම ගාන 8යි. S වලට 2යි P වලට 6ම පිරෙව්වත් වෙන්නේ 8යි. ඒ නිසා අපිට සංයුජතා කවචයේ නයිට්‍රජන්ට 8 අභිබවා යන්න බෑ. එතකොට මෙතන සංයුජතා කවචයේ නයිට්‍රජන්ට බන්ධන 5ක් හැදුවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් පිරিলা. ඒතර අභිබවා යන්න බැරි අවස්ථාවක්. තියෙනකොට කොහොමද බන්ධන 5ක් හදන්නේ? එහෙනම් ඒක පවතින්න බෑ මේ ලෝකේ. නිසා ඒක අස්ථාවරයි. ඊට පස්සේ මේක අපි අස්ථාවරයි කියනවා. ඊළඟට ටිකක් හරි ස්ථාවර තැනක ඉඳලා නමුත් ඒක අපි අස්ථාවර කැටගරි එකට දානවා. ඒ තමයි මෙයා. ඇයි ඒ? එයාගේ හේතුව තමයි පරමාණු සියල්ල මත මොනවද තියනවද? සියල්ල මත ආරෝපණ පවතිනවා. ඒ නිසා ඒක අස්ථාවරයි. එහෙනම් ඒකට අපි කෙටියෙන්ම කියන්න පුළුවන් වචනේ මොකක්ද? ආරෝපණ ව්‍යාප්තිය වැඩි. NO4 3 වලට මොකද්ද ආරෝපණ ව්‍යාප්තිය වැඩි. හරිනේ? ඊට පස්සේ ඊළඟ එකේ අවුලක් නැහැ විද්‍යුත් ඍණතාවයෙන් වැඩි පරමාණු ඔක්සිජන් මත ඍණාරෝපණ හිමි තියෙනවා. ඒ නිසා අපිට මේක තරමක් ස්ථායි කියන කැටගරි එකට දාන්න පුළුවන්. හරි? එතකොට මේක අපි දැන් මේ අස්ථායි කැටගරි එකට මේකත් අපි දැම්මේ අස්ථායි කැටගරි එකට. හරි? එතකොට අස්ථායි එකෙත් පල්ලෙහැක ගොඩක්ම අස්ථායි. ස්ථාවර පැත්තට ගත්තාම NO2 මයිනස් ස්ථාවරයි. හරි? එහෙනම් අස්ථායි පැත්ත අහන්නේ අස්ථායිතාවය වැඩි වෙන්නේ කොයි පැත්තටද කියලා. එහෙනම් අස්ථායිතාවය වැඩි වෙන්නේ මේ පැත්තට. හරිනේ? ඔක උත්තරේට එන්න ඕනේ. ඊට පස්සේ NOCl3 අස්ථායිතාව වැඩි වෙන පැත්ත දාන්නේ. එහෙනම් උත්තර ටික වෙනස් වෙන්න ඕනේ. එතකොට NF5 ඊට වඩා NO4 3- ඊට වඩා NO2- මේ පැත්තට ස්ථායිතාව වැඩි වෙනවා. හරිනේ? ඊට පස්සේ මෙන්න මේ වගේ නයිට්‍රජන් වල සංයෝග ටිකක් දීලා බන්ධන දිග අහනවා නයිට්‍රජන් ඔක්සිජන් අතර බන්ධන දිග. නෑ බෙල් ගහන්න එපා තාම ඉවර නෑ. හරි? නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරීන්. මේකේ නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරීන් ක්ලෝරීන් ක්ලෝරීන්. ඊට පස්සේ නයිට්‍රජන් ඔක්සිජන් ඔක්සිජන් ෆ්ලෝරීන්. හරි? දැන් අපි මේකේ නිකන් දල සැකැස්මක් ඇඳගමු මුලින්ම. මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙන්නේ. මම ඔය දල සැකැස්මක් අඳින්නේ මේකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. හරි. දැන් මේ බලන්නකෝ. මම බන්ධන පෙළ හොයනවා මෙයාලගේ. මෙයාලගේ බන්ධන පෙළ හොයනවා. ඒක බන්ධන පෙළ හොයනකොට බන්ධන පෙළ කියන්නේ යම් තෝරාගත්ත බන්ධනය. මම තෝරගන්නේ මේ NO බන්ධනයනේ. ඒ NO බන්ධනය අතර තියෙන බන්ධන ගාන ව්‍යුහ ගානෙන් බෙදනවා. එතකොට බන්ධන ගාන ව්‍යුහ ගානෙන් බෙදපුවාම මෙතන එන්නේ 2යි. මේකට මේට වඩා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න බෑ. නේද? ස්ථාවරය අඳින්න බෑනේ. එතකොට මේකෙත් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය විතරයි. ඒ නිසා මම ඒකේ තෝරගන්නවා මට ඕන බන්ධනය. ඒ බන්ධනය කියන්නේ NO බන්ධනය. එතකොට මේකේ බන්ධන පෙළ කියන්නේ යම් තෝරාගත් බන්ධනයක තියෙන බන්ධන ගාන බෙදනවා ව්‍යුහ ගානෙන්. එතකොට බන්ධන පෙළ 1යි. දැන් මේකේ එක වගේ බන්ධන දෙකක් තියෙනවා. ඒ නිසා ව්‍යුහ දෙකකුත් මම ඇඳලා තියෙනවා. ඒකේ මම තෝරගන්නවා එකක්. ඒ කියන්නේ NO මේ බන්ධනය තෝරගන්නවා. මේකේ NO මේ බන්ධනය තෝරගන්නවා. අන්න එකම එක තමයි අනුරූප එකම තෝරගන්න ඕනේ. ඒතර මේකට අදාළ බන්ධන පෙළ තෝරපුවාම බන්ධන පෙළ එනවා. මෙතන බන්ධන 1යි මෙතන බන්ධන 2යි ටෝටල් එක 3යි. 3 බෙදීම 2 1.5යි. තේරෙනවද? බන්ධන පෙළ විචලනය වෙන ආකාරය මම ලියනවා දැන්. කොහොමද බන්ධන පෙළ විචලනය වෙන්නේ මේවායේ? කොහොමද?
බන්ධන පෙළ විචලනය වන ආකාරය අපි බලමු NO අඩුම එක තියෙන කවුද NOCl3 ඊට වඩා වැඩි NO2F ඊට වඩා වැඩි NOCl ඔය විදිහට බන්ධන පෙළ වැඩි වෙනවා නම් ඕකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි බන්ධන දිග වෙන්නේ හරි එහෙනම් බන්ධන දිග ඕකේ ප්‍රතිලෝමය එහෙනම් බන්ධන දිග අපෙන් අහන්නේ බන්ධන දිග ඕකේ ප්‍රතිලෝමය එහෙනම් NOCl ඊට වඩා වැඩි NO2F ඊට වඩා වැඩි NOCl3 නම් මේ පැත්තට බන්ධන දිග වැඩි වෙනවා හරිනේ right මම අද දවසේ ඔය ටික විතරයි සාකච්ඡා කරන්න යන්නේ මේකේ ලකුණු ටික දාගමු අපි ලකුණු මෙතන 3ක් තියෙනවා අවසානිකේ ප්‍රශ්න 3ක් නේ එකකට 6 ගන්න ලකුණු 6 වරක් 3 18ක් ඊට පස්සේ මට ඕකේ 100න් කීයද කියලා එකතු කරලා දාගන්න 100න් කීයද කියන එක